මේ වගේ වාස්තු දෝෂ ඇතැම් විටක ගෘහමූලිකයව සදාකාලිකව අකර්මණය කරන්න පුළුවන්. දරුණු ස්නායු රෝග ගෙන දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ගෙදර පරිහානිය ඇති කරන්නටත් පුළුවන්. ඉතින් ඒ හින්දා අද මම ඔයාලට ගෙනන්නට බලාපොරොත්තු වෙන්නේ මම මගේ වාස්තු පරීක්ෂාවන් තුලදී අත්දැක්ක ඒ වගේම තමයි තවත් එක් කරුණක් විශේෂිත කරුණක්. බොහෝ තැන්වල මෙවැනි කරුණු හමු වෙනවා. ඉතින් පුන කියන්නේ ඔබේ නිවසේ මෙවැනි දෝෂ තියෙනවා නම් ඒව ඉවත් කර ගන්න ඕන. නිවැරදි වත් පිළිවෙත් අනුව සහ ක්‍රම අනුව. මොකද නැත්තම් ඒවා වැඩි කර ගන්නට එපා. ඒ වගේම තමයි මෙවැනි කරුණු අන් අයෙකුට ඒ කියන්නේ මෙවැනි කරුණු නැති නිවසකට යලි නොවෙන්න තමයි ඔබ මේ දැනුවත් කරන්නේ. ඒ හින්දා මෙන්න මේ කියන කරුණ බලන්න. මේ තියෙන්නේ උළුවස්සක්, ප්‍රධාන උළුවස්සක්. බලන්න මේ උළුවස්සේ එක කඳක් එහෙම නැත්නම් එක කොටසක් දි รา පත් වෙලා තියෙනවා. ඒකට පැලස්තර දමලා තියෙනවා. අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් ඒ කියන්නේ කුමන හෝ දෙයකින් කෑල්ලක් ජොයින් කරලා තිනවා, බද්ධ කරලා තිනවා. ඒ එක්තරා ගැටලුවක්. ඒ වගේම තමයි මේක ගුල්ලෝ ගහලා මේක දැන් දි รา පත් වෙමින් යනවා. මෙවැනි දෝෂ ගෙදරක තිබුණාම වෙන්නේ මේක ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ගෘහ මූලිකයට. තවත් ඔබේ ගෙදර දැවැන්ත වාස්තු දෝෂ තිබුණොත් ඒවා එක්ක මෙන්න මෙවැනි දෝෂත් එකතු වෙලා නොසිතූ ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඒවා ඒ ගැටලු අනුව තමයි ඔබට බලපාන්නේ කුමන රෝගයකටද ශරීරයේ කුමන අවයවකටද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙවැනි දේ සෞඛ්‍යයට ඉතාමත්ම අයහපත්. ඊළඟ කරුණ බලන්න මේ එම නිවසේම තමයි. මේ තියෙන්නේ වහලේ ප්‍රධාන මධ්‍ය ලක්ෂයට ආසන්නව පිහිටි හොඳට බලන්න කුරුපාවක්. මේ කුරුපාව බලන්න වහලේ බර දරා ගැනීමට නොහැකි වෙලා මේ නිවස ටිකක් කල් අකර්මණ්‍ය වෙලා නිවසෙන් බැහැරව සිටපු හින්දා ඇද ගැහිලා එහෙම නැත්නම් වක්‍ර වෙලා තියෙනවා. ඒ වගේම තමයි බලන්න ඔබට පේනවා නම් සමීපවම දි รา පත් වෙමින් වේයෝ ගසලා දුර්වර්ණ වෙලා තියෙන්නේ. කොයි වෙලේ හෝ මේ කුරුපාව කඩා වැටිලා මේ වහලට දෝෂගෙන දෙන්නට පුළුවන්. ඉතින් අවුරුදු 35ක් 30ත් අතර ප්‍රමාණයක නිවසක් තමයි මෙච්චර අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. ගැටලුව තියෙන්නේ මෙවැනි දෝෂ ආවහම ඒ දෝෂ මේ ගෘහ මූලිකයන්ට බලපාවද නැද්ද කියන කරුණ. ඒ දන්නේ අපි පමණයි. ඉතින් මේ වෙනකොටත් දැඩි ලෙස බලපාලා තියෙනවා. නිවාස පාළුවට යනවා. මේ ගෙදර තියෙන දෝෂ වලින් එක් කරුණක් පමණයි මේ කිව්වේ. ඉතින් මේව පුළුවන් තරම් මේවට පිළිවෙත් ප්‍රතිකර්ම තියෙනවා. මේව වෙනස් කරන්නට ඕන. ඒව කරන්නට නිවැරදි වත් පිළිවෙත් තියෙනවා. ඒ දැනුවත් වීම තුළ ඔබට පුළුවන් මේවා ඉවත් කරගෙන නැවතත් ඔබේ නිවස ඊටාත්ම යහපත් නිවසක් බවට පරිවර්තනය කර ගන්නට. බොහොම ස්තුතියි. ජ්‍යොතිෂ්‍ය හා වාස්තු විද්‍යා විෂයේ සත්‍ය ඔබත් අත්විඳින්න. විවාහ ප්‍රමාද ඇතුළු විවාහ ජීවිතයේ ගැටලු, අධ්‍යාපනය, රැකියාව, සෞඛ්‍ය තොරතුරු, ඔබට වැළඳෙන රෝග, කල්තියා හඳුනා ගන්න, අනාගතයේ කෙසේ වේද යන්න ඔබගේ කේන්දරය තුලින් විශ්මිත පලාපල සමග දැනගන්න. නිවාස ඉදිකිරීම අතරමඟ නැවතුණාද? පදිංචිව සිටින නිවසේ දියුණුවක් නැද්ද? පවුලේ අසමගිය, දරු පළදෝෂ, සෞඛ්‍ය දුර්වලතා, භයානක රෝගාබාධ සහ සුව නොවන රෝග මේ සියල්ලටම හේතුව ඔබගේ ඉඩමෙත් නිවසෙත් ඇති වාස්තු දෝෂ විය හැක. ව්‍යාපාරයේ බිඳ වැටුණද? ව්‍යාපාර වාස්තු දෝෂ හරියට දැනගන්න, වාස්තු දෝෂ හඳුනා ගන්න, වාස්තු දෝෂ සරලව ඉවත් කරගන්න, වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්, ඔබගේ කේන්දරය සහ නිවසේ ව්‍යාපාරයේ සුබ අසුබතා හඳුනාගෙන අනාගතේ ජය ගන්න නිවැරදි සහ ප්‍රබලම වත් පිළිවෙත් දැන්ම වතන්න. 0777 184 790 WhatsApp මාර්ගයෙන් ඔන්ලයින් ක්‍රමයටද දැනගැනීමේ හැකියාව. ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා උපදේශක, ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා ලේඛක සංජීව කුමාර රංගල්ල.